හරි ඉතින් සුබ දවසක් කියලා පිළිගන්න අදත් ඔයාලා මගේ YouTube channel එකට ඉතින් මම අද අරගෙන ආවේ කොහොමද ව්‍යාපාරයක් කරන කෙනෙක් හරි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් හරි කිසිම අපකාරයක් නැතුව ආවම ලියකියවිලි ඉදිරිපත් කරලා කොහොමද හරියටම රුපියල් ලක්ෂ 5ක ලෝන් එකක් අවම පොලි අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකුවකින් ලබා ගන්න කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. මුලින් ඉඳලා හැමදේම මම කියලා දෙනවා. 2025 ඉඳලා තමයි මේ ලෝන් එක දෙන්න පටන් ගත්තේ අපකාරව නැතුව. ඉතින් මේකට අලුත ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්ට උනත් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට උනත් දැනට කරගෙන යන කෙනෙක්ට උනත් මේ ණය මුදල ගන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ ඊටාම සුළු ලීකේරු ප්‍රමාණයයි. ඉතින් මේකට ප්‍රධානත්වයක් දක්වන්නේ බැංකුව වලින් ණය මුදල දෙන්නේ වයස අවුරුදු 30ට අඩු යන්නේ වයස අවුරුදු 30ට අඩු තරුණ ව්‍යවසායකයන්ට 30ට වැඩි කෙනෙක් මේ ණය මුදලට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් රජයේ පඩි ගන්න එහෙම නැත්නම් රාජ්‍ය ආධාරයක සේවය කරන අපකාරයෝ දෙන්නෙක් ඕනේ. අවුරුදු 30ට අඩු නම් ස්වයං රැකියාව කරන කාන්තාවක් වගේ සාමාන්‍යයෙන් ඒ වගේ තරුණ ව්‍යවසායකයෙක් නම් ඔයාලට කිසිම අපකාරයක් ඕනේ නැහැ මේ ණය මුදල ලබා ගන්න. ඉතින් ඊටාම් පහසුවෙන් 107ක වගේ අවම පොලියකට වසර 5ක් දක්වා ගෙවාගෙන යන්න හැකියාව තියෙන මේ ණය මුදල ගන්නෙ මුලින්ම ඔයාලට තියෙන්න ඕනේ ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක. ඒ කියන්නේ ඔයාගේ BR එක. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක බැංකුවේ තියාගෙන තමයි මේ ණය මුදල ඔයාලට ලබා දෙන්නේ. ඉතින් මේක කරන්න තියෙන්නේ දැන් කවුරුවත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක කියන්නේ මොකක්ද කියලා මේක ඉතාලම ලේසියෙන් ගන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයක් කරගෙන යනවා නම් හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් හරි ඔයා යන ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ සම්බන්ධ වෙන නිලධාරිය හම්බෙලා මේ විස්තරය කිව්වහම එයාට ෆෝම් එකක් දෙනවා. ඒ ෆෝම් එක අරගෙන ගිහිල්ලා ඔයා පුරවලා අහබා බාර දෙන්න ඕනේ. ඉතින් මේකෙදී ඔයාට ඕන වෙනවා ඔයා ව්‍යාපාරය කරගෙන යන තැන ඔප්පුව සාමාන්‍යයෙන් ඔයාගේ නමට තියෙන ඉඩමක් නම් ඔයාට තවත් ලේසි. නැතුව ඔයාගේ දෙමාපියන්ගේ බාරයේ තියෙනවා නම් ඔයාගේ දෙමාපියන්ගේ ලියුමක් ගන්න ඕනේ ඔයා. මම මේ ව්‍යාපාරය කරගෙන යනකොට මගේ දෙමාපියෝ අපේ දරුවා කරගෙන යනකොට කිසිම අකමැත්තක් නැහැ කියලා දෙමාපියන්ගේ ලියුමක් ගන්න ඕනේ. එහෙම නැතුව ඔයා කුලියට එහෙම රෙන්ට් එකට ඔයා මේ ව්‍යාපාරයේ රෙන්ට් එකට ගත්ත ඉඩමක කරගෙන යනවා නම් ඔයාට පුළුවන් ඒ අයිතිකාරයත් එක්ක ගිහිල්ලා නීතිඥ මහත්තයෙක් ගාව බදු ඔප්පුවක් හදාගන්න. නීතිඥ මහත්තයෙක් ගාව බදු ඔප්පුවක් හදාගෙන ඒ බදු ඔප්පුවත් එක්ක ඔයාට පුළුවන් බදු ඔප්පුවේ කොපියක් දෙන්න දීලා ඔයාට පුළුවන් මේ BR රෙසිපට් එක ගන්න. BR සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ ඔයා ඒකත් තරයි යන්න ඕනේ බැංකුවට. ඔයාගේ ළඟම තියෙන ලංකා බැංකුව, මහජන බැංකුව, RDB බැංකුව වගේ බැංකු ගණනාවකින් මේ ණය මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන දේ තමයි ඔයාගේ දැනට account එකක් තියෙන. එහෙම නැත්නම් ඔයාගේ ගිණුමක් තියෙන ඔයා ගනුදෙනු කරන බැංකුවකට ගියොත් ඔයාට ඉතාම පහසුවෙන් මේ ණය මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා වයස අවුරුදු 30ට අඩු ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුෙන් හරි දැනට කරගෙන යන හරි කෙනෙක් නම් ඔයාට මේ ණය මුදල දාලා ඔයාගේ ව්‍යාපාරය වැඩි දියුණු කරගෙන මාස 6ක සහන කාලයකුත් මේ ණය මුදලට හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා ණය මුදල ගත්තට පස්සේ අවුරුදු 5ක් දක්වා වාරික වශයෙන් ගෙවීමේ හැකියාවක් පවතිනවා. මාස 6ක් යනකම් ඔයාට පොලිය විතරක් ගවාගෙන යන්න පුළුවන්. මාස 6න් පස්සේ ඒ අදාළ වාරිකේ ගාණයි වාරිකේ දාගෙන ඔයාට දිගටම කරගෙන යන්න පුළුවන්. ඇත්තටම මගේ යාළුවෙක් මේ මෑතකදී ණය මුදල ගත්තා ලක්ෂ 5ක්. ඉතින් එයාට ආවේ මාසික වාරිකේ අවුරුදු 3කට යාම 5කට නෙමෙයි. ඉතින් මාසික වාරිකේ රුපියල් 15000 ගාණක් තමයි ආවේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් හිතන්නකෝ 16000ක් කියලා. ඉතින් එයාට ණය මුදල ගෙවල ඉවරනකොට රුපියල් 40000ක 60000ක වගේ පොලිය මුදලක් තමයි මුළු පොලිය වෙලා තියෙන්නේ. ඉතින් ඔයා දැනට ගෙදර තියෙන ඔප්පුවක් හරි රත්තරන් බඩුව හරි එහෙම නැත්නම් තමන්ගේ වාහනයක පොතක් හරි වෙනම ෆිනෑන්ස් කම්පැනි එකක තියලා ගන්නවට වැඩිය ඉතින් ගොඩක් ලාභයි මේ විදිහට බැංකුවකින් ලෝන් එකක් ගන්න එක. ඉතින් අවුරුදු 30ට වැඩි කෙනෙක් නම් ඒත් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් හරි එහෙම අයටත් අර කියන ලීකිවිලි සේරනවා මේ ණය මුදල ගන්න පුළුවන්. ඒ ලීකිවිලි සමග අමතරව රජයේ අපකාරව දෙන්නේ අරගෙන බැංකුවට යන්න ඕනේ. ඉතින් මේ කරුණු සලකලා බලලා බැංකුවෙන් ඔයාගේ
ව්‍යාපාරයට අදාළ ස්ථානය ඇවිල්ලා පරීක්ෂා කරලා ව්‍යාපාරයේ ඔයාගේ ගිණුමේ වෙන ගණුදෙනුත් පරීක්ෂා කරලා ඊට පස්සේ තමයි ඔයාට මේ ණය මුදල් ලබා දෙන්නේ. ඉතින් ගොඩක් රස්තියාදු වෙන්න ඕනේ හරිම ලේසි. ඉතින් මේව ණය මුදලක් ලබා ගන්නක ඉතාලම හොඳයි. මොකද ඔයා වෙනත් ආයතනයකින් එහෙම නැත්නම් ඔය වාහන ෆිනෑන්ස් දාලා එහෙම ගන්නවා නම් ඔයාට විශාල පොලියක් ගෙවන්න. ඉතින් අවම පොලියක් යටතේ ඔයාට සහන කාලයකුත් එක්ක අඩුම වාරිකයක් ඒ කියන්නේ ඇඟට දැනෙන්නේ නැතුව ගෙවාගෙන යන්න පුළුවන්. සිරාම කතාව කිව්වොත් මේ දැන් ඔයා ෆිනෑන්ස් එකක් ලක්ෂ 5ක දැම්මොත් ඔයාට මාසෙකට කීයටවත් රුපියල් 15000කට වැඩි ගෙවන්න අනිවාර්යෙන් වෙනවා. ෆිනෑන්ස් එකක් වාහනයකට දානවා කියන්නේ විශාල පොලියක් ඔයාට ගෙවන්න වෙනවා. එහෙම නැතුව වැල් පොලි හැදෙනවා ගෙවන්න වෙන වාරිකයක් ගන්න ඔයාට මග අරනොත් ඒවට වැල් පොලි පව හැදෙනවා. ඉතින් මේ විදිහට නායක් ගත්තොත් ඔයාට ඊටාම ඇඟට දැනෙන්නේ නැතුව ගෙවාගෙන යන්න හැකියාවක් තියෙනවා. මොකද ඊටාම අඩුයි පොලි අනුපාතය ඊටාම අඩුයි. ඒ වගේම අවම පහසුකම් අවම ලේකෙවිලි. ඉතින් අවුරුදු 30ට වඩා අඩු කෙනෙක් නම් ගොඩක් තරුණ කෙනෙක් නම් ඔයාට අපකාරය ඕනෙත් නැතුව ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක අපේට තියලා මේ ණය මුදල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ණය මුදල ගන්න පුළුවන් පීපල් බැංකුවෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් BOC කියන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, RDB බැංකුව වගේ බැංකුව වලින් මේ ණය මුදල දැනට ගන්න පුළුවන්. අනිත් බැංකුව වලින් ගන්න පුළුවන් ඇති. පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මම දැනුවත්ව අර මං කියූ බැංකු තුනෙන් අනිවාර්යෙන් මේ ණය මුදල ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේක ගන්න ඕනේ නම් ඔයා දැන් යන ළඟම තියෙන ඔයාගේ ගිණුමක් තියෙන බැංකුවක් නම් වඩා හොඳයි. ගිහිල්ලා ඒකේ මැනේජර් හරි එහෙම නැත්නම් ලෝන් සම්බන්ධින්න ඒ ණය මුදල් සම්බන්ධ නිලධාරිය හරි හම්බෙලා ඔයාගේ විස්තරය කියන්න. කිව්වහම එයා ඔයාට කියයි මොනවද ඕන ලිකිවිලි කියලා. ඉතින් ඔයා ඒ ටික බාර දුන්නාට පස්සේ ඔයාට ණය මුදල් ලැබෙනවා. ඉතින් ඒ වගේම ගෙවාගෙන යන්නත් ඔයා දැනගන්න ඕනේ ඊටාම් පහසුකම් ගොඩක් දීලා තියෙනවා මේ ණය මුදලට. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාට තවත් ගේන්න ඔයාට පුළුවන් නම් උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරලා දෙන්න. ඉතින් අදට ගිහින් එන්නම් මේ තොරතුරු ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එක like එකකුත් දාන්න. අදට ගිහින් එන්නම් එහෙනම් ඔක්කොටම ජය වේවා.